අපි බලමු අද පුස්නාම් හදා ගන්නා විදිය. සුදු හාල් පිටි කිලෝයකට ඊස්තේ හැන්දක් දාලා ඊස් දාලා හොඳින් මිශ්‍ර කරලා ඝන පිටි මිශ්‍රණයක් හදලා වහලා තිබ්බම පැය 4ක් 5ක් වගේ වෙලාවක් වහලා තිබ්බම හොඳින් පිපෙනවා. බලමු පිපිලාද කියලා. හොඳට පිපිලා. දැන් ලුණු ස්වල්පයක් එකතු කරලා කහත් පොඩ්ඩක් දාලා සුදු පිටි නිසා කැකුළු පිටි නම් අවශ්‍ය නැහැ. සීනි 250ක් විතර දාලා සුදු පොල් එකට එකතු කරලා කලවම් කරගන්න. පොල් දාලා හොඳින් කලවම් කරගන්න. දැන් බලමු අපි තම්බ ගන්න විදිය. රෙදි කඩක් බඳලා කැඳ කොලයක් තියලා ඒකට පිටි මිශ්‍රණය දාලා විනාඩි 20ක් විතර වහලා තියන්න. නැත්නම් රයිස් කුකර් එකේ ස්ටීමරේ පොඩි කප් තියලා කැඳ කොලේ දාලා තම්බ ගන්නත් පුළුවන්. කැමති විදියකට. විනාඩි 20ක් විතර ගියාට පස්ව බලන්න හොඳින් පිපිලා තියෙන විදිය.